රෝස පඳුරයි මෙන්න මේ කියන්න බැරි තරම් ලස්සන දම්පාට නෙළුම් රෝස පඳුරයි දෙකම අපේ අක්කා අද සඳගිරි සෑයට පරිත්‍යාග කරනවා. කොච්චරක් උසට තිබ්බද අක්කා? මේ කොහමරි මේකද ඔව් මේ ජනප්‍රියෙන් දෙන්නේ. හා ඒ උසට ඔකේ තිබ්බ. මේක අක්කා කැමැත්තෙන්ද දෙන්නේ? අනිවාර්යෙන්. කමක් නැද්ද ගෙනිච්චර? කමක් නැහැ ගෙනිච්චට. අන්සල් එක හරි ලස්සනයි. මෙන්න ලස්සන වැල් රෝස් එකක් තියෙනවා දම් පාටනේ අක්කා. ඔව්. අක්කාගේ නම මොකද්ද? කවිප්‍රියා. මොකද නම? වී කවිප්‍රියා. වී කවිප්‍රිය. අපි ඔන්න රෝස වැල් හොයාගෙන යන ගමන් ආවා මේ හරියට මොකද අක්කා කියන්නේ? දියනිල්ල. දියනිල්ල. දියනිල්ලනේ රාගල. රාගලට කිලෝමීටර් 4-5 මේ 4ක් විතරනේ. 4ක් විතර වලපනේ පැත්තට වෙන්න දියනිල්ල කියන තැන තමයි අක්කාගේ නම කවිප්‍රියා. කවිප්‍රියා අක්කලාගේ ගෙදර. එතකොට ඔන්න ලස්සන තියෙනවා දම්පාට රෝස මල් ගොඩක් හැදිච්ච ලස්සන පඳුරක්. අක්කා කැමැත්තෙන්ද දෙන්නේ? අනිවාර්යෙන් පන්සලට පූජා කරන කොච්චර ලොකු පිනක්ද? ගොඩක් පින් අක්කා අපේ විහාරයේ ඉස්සරහට අපි මේක ගන්න හිටවන්න. හරිම ලස්සන පඳුරක් මේ අක්කා බොහොම කැමැත්තෙන් අපේ කිරුබන් මල්ලිගේ ඥාතිද? එයාගේ මක්කද? කිරුබන් මල්ලි වගේම තමයි කිරුබන් මල්ලි ගෙදර තියෙන ලස්සනම රතු රෝස බේබි රෝස වැළදුන්නා. ඉතින් ඔන්න කිරුබන් මල්ලිගේ අක්කා තමයි මෙන්න මේ පඳුරු රෝසනේ පොකුරු රෝස පඳුරත් ඒ අක්කා අපිට දෙන එකෙන් තව පඳුරු කීපයක් තියෙනවා මෙතන. ඒකෙන් ලස්සනට මල් හැදිලා තියෙන මේ පඳුරයි ඊට පස්සේ දම්පාට රෝස වැලයි අක්කා සඳගිරි සෑයට අද අපිට පරිත්‍යාග කරනවා අපේ විහාරයේ ළඟට. ඉතින් කවුද නම් මල්ලි නම? චන්දිම මල්ලි මෙන්න රෙඩි පිට ඉන්නේ ගලවන්න. ඊට පස්සේ සමීරායත් ඉන්නවා මෙතෙන්ටත් ඇවිල්ලා. ලේසියෙන් ගලවන්න පුළුවන්. මේකද? ඒ අක්කත් කිරුබන් මල්ලි වගේ තමයි. හැබැයි මල් අපිට දෙන්නම් කියලා පණිවිඩ දාලා තියෙන හැම ගෙදරකීම තියෙන මල් ඔක්කොම ගලවගෙන යන්න වගේ අපිට කතා කරන්න. නමුත් අපිට මේ ගෙදරට මේ පඳුර මෙහෙට තියෙද්දෙන් අක්කා. කමන්න හැමෝම හදාගමු ඒක. නෑ? ලේසියෙන් හදනවා ඉක්මනට මෙහෙ. යන්නමයි කියන්නේ. මේගොල්ලොන්ගේ අර කට්ටියගේ වෙනසනේ. ඉතින් කිරුබන් මල්ලිලාගේ අක්කලාගේ තැන මෙන්න මේ වගේ තව ලස්සන මල් වර්ග ගොඩක් තියෙනවා. අන්න කිරුබන් මල්ලිලා කට්ටිය ඔක්කොම තවත් ලස්සන රෝස පඳුරක් හන්තානට අරගෙන යන්නේ. පඳුර පේන්න අන්න. ඔන්න ඒ රෝස පඳුරත් කට්ටිය ගලවලා ගත්තා කිරුබන් මල්ලිලා කට්ටියම. ඕ හරියාකාරව ගැලෙවුවා නේද? ඉතින් සමීර අයියා ඉන්නවා අපේ ලසන්ත මල්ලිගේ අයියා. ඊට පස්සේ අයස් ඉන්නවා උදව්වට. අශෝක බැහැලම ඉන්නවා. ඊට පස්සේ කවුද කිරුබන් මල්ලි උපරිම කට්ටිය මේගොල්ලෝ එකතු වෙලා තමයි මේ මිහිරාණි අක්කලාගේ ගෙදර රෝස පඳුර ලස්සනට පිළිවෙලට ගලවලා ඔන්න අපි දැන් හන්තානට අරගෙන යන්නේ. මේ වීඩියෝ එකට කලින් මම පේජ් එකේ පෝස්ට් එකක් දාලා ඇති. කොහේ හරි ලංකාව වටේ ලස්සනට රෝස පිපෙන ගෙවත්තේ වැඩිපුර රෝස පඳුරු හරි වැල් රෝස ලොකු ඒවා හරි තියෙනවා නම් පැල නෙවෙයි පැල දහස් ගණක් හන්තානේ තියෙනවා. අපිට ඇසල වෙනකොට ලොකු කොටසක් ඉවර කරන්න ඕන නිසා අපි මේ බලන්නේ ලොකු පඳුරු තියෙනවා නම් දිග වැල් තියෙනවා නම් මට ඉක්මනින් WhatsApp කරන්න. ලංකාවේ කොහෙ තිබ්බත් මම එතෙන්ද එනවා. මේක ඔන්න වෙනම ලස්සන දම්පාට රෝස පඳුරක් යන්නේ හන්තානට. ඔන්න මේගොල්ලෝ විසන් එක පටන් ගත්තා. මේ සෙට් එක එක්කන් කියන අපි රෝස ගාඩන් එක හොඳට හදාගත්තේ කිය. ඔන්න අපිට ලස්සන දම්පාට නෙළුම් රෝස වගේ එකකුයි ඊට පස්සේ පොකුරු රෝස පඳුරකුයි රාණි අක්කා නේද? කවිප්‍රියා. කවිප්‍රියා අක්කගෙන් අද සඳගිරි සෑයට පරිත්‍යාග කරනවා හම්බෙනවා. ඉතින් අපේ කිරුබන් මල්ලිගේ අක්කා කියලා අපි මෙතෙන් ආවට පස්සේ තමයි දන්නේ. කිරුබන් මල්ලි ඊට පස්සේ ගැලවීම සඳහා සහ ප්‍රවාහනයට අශෝක උපරිම සහයෝගයේ චන්දිම මල්ලි ඉන්නවා. ඊට පස්සේ සමීර අයියයි අයස් ඉන්නවා සමන්. ඊට පස්සේ ලසන්ත මල්ලි කට්ටිය ඔක්කොම ඉන්නවා. ඉතින් අපි කියන්නේ හැමෝම කැමති වෙන්නේ සාමාන්‍යයෙන් තමන්ගේ ගෙවත්තේ තියෙන තමන් මහන්සිලා වවාගත්ත මල් පැලයක අත්තක් වුණත් දෙන්න සමහර කෙනෙක් කැමති වෙන්නේ නැහැ. ඊයේ මම පෙරේද දාපු වීඩියෝ එකේ කමෙන්ට්ස් වල පවා තිබුණා. හැබැයි එහෙම තියෙද්දි මේ වගේ පුංචි පරිසරයක පුංචි පැලක ඉන්න මේ වගේ චූටි නිකන් පර්චස්
7-8ක ලීස් ටිකක් අරවා මේව වගා කරලා ජීවත් වෙන මේ සාමාන්‍ය අහිංසක මිනිස්සු තුළ කොයිතරම් පරිත්‍යාගශීලී අදහසක් නිර්ලෝභීභාවයේ තියෙනවද කියලා මේ තරම් ලස්සන රෝස පඳුරක් මං හිතන්නේ කෙනෙකුට ලේසියෙන් පරිත්‍යාග කරන්න හිතෙයි කියලා. ගහපුරා මල් තියෙන මේ පඳුරු රෝස මල් 4500ක් තියෙනවා දැනටම. ඊට පස්සේ මේ වගේ මේ ලස්සන මේ වගේ මල් ගහක් නම් මං හිතන්නේ කාන්තාවක් විශේෂයෙන් තමන්ගේ ගෙවත්තෙන් ගලවලා දෙයි කියලා. හැබැයි කවුරු එහෙම නොකලත් අපේ රූපක්කනේ කවිප්‍රියා පොඩි අපේ කවිප්‍රියා අක්කා බොහෝම කැමැත්තෙන් මල්ලිට නොදෙවෙනි විදිහට දෙන්නම එක වගේ තමයි බොහෝම පරිත්‍යාගශීලී විදිහට අද අපේ සඳගිරි සෑයේ විහාරගේ ළඟ අපිට රෝපණය කරන්න මේ මල් ටික පරිත්‍යාග කළා. ඉතින් හරිම ලස්සනයි. කොච්චර කාලයක් වෙනවද අක්කා මේ මල් පැල ටික? දැන් නම් බැඳලා ඇවිල්ලා අවුරුදු 10ක් විතර වෙනවා. ඊට කලින් ඉඳලා තියෙනවා. ඊට කලින් ඉඳලා තිබිච්ච ඒවා. ඊට කලින් ඉඳලා මේක මම ඇවිල්ලා හදපු. මේක එතකොට අක්කගේ අතින්ම හදපු මල් එකක්ද? ඔව්. බලන්න මේ මලේ ලස්සන රෝස මලේ. ඉතින් මෙන්න මේ වගේ ගහ පුරා ලස්සනට මල් පෙපෙන මල් වැලක් තමයි අක්කගේ නම ආයමතු කරා. කවිප්‍රියා. කවිප්‍රියා අක්කා පරිත්‍යාග කළේ. ඉතින් අක්කානේ ගොඩක් පිං මොනවාරි තිබුණොත් ඕන දෙයක් පණිවිඩයක් මල්ලිට කියලා මටත් එවන්න. ගොඩක් පිං බොහොම ස්තුතියි. කැමැත්තෙන් දුන්නේ? අනිවාර්යයෙන්. ඇයි මේක දෙන්න හිතුනේ මල් පැලේ? ඒ කියන්නේ ඉතින් මේ පන්සලකට මේ දෙන එක කොච්චර ලොකු පිනක්ද? ගොඩක් අපේ පින නැතත් අපේ ළමයි දෙන්නට හරි ගොඩක් පිනක්. අනිවාර්යයෙන්. ඉතින් මෙන්න මේ විදිහට ලස්සනට ලස්සනම ලස්සන රෝස මල් හැදෙන පොකුරු රෝස ගහයි ඊට පස්සේ දම් පාට මෙන්න මේ මල් පිපෙන ගහයි තමයි මේ අක්කා අපිට පරිත්‍යාග කළේ. ඉතින් ගොඩක් පිං අපි යනවක් එහෙනම් අපි ආය දවසක මෙතනින් රාගලින් ගියොත් අපි අනිවාර්යෙන් ගොඩ වෙලා යන්න එනවා. අනිවාර්යයෙන්. අන්න අපේ කණ්ඩායම ඔක්කොම ඉතින් මෙහෙන් රෝස පඳුර එකක් මෙහෙන් යනවා අනිත් එක මෙහෙන් යනවා. කිරුබන් මල්ලි අහනවා මෙතන පොහොර තියනවා කියලා පොහොර බෑග් ටිකක් දාලා දෙන්නද කියලා මං කෝ එපා කියලා මං ගත්තේ නෑ. නිකන් නෙවෙයි මේවා වතුර එහෙම දාලා ඔක්කොම සාත්තු සප්පායම් ටික කරලා ගෙනියන්නේ. මොකද්ද කිව්වේ? ලොරියත් අතන ලස්සනයි වගේ අපේ ආන්තර. මොකද්ද ලස්සන? ලොරියත් ලස්සනයි. අද ලස්සනයි නේ? කවදාවත් රෝස ඇදලා තියනවද? නෑනේ ආන්තරත් එක්ක වෙන්න ඕනේ. කොට දැන් මේ ඔක්කොම අසංගයි අයි මේ රට වටේ තියෙන රෝස මල් එහෙම ඔක්කොම එකතු කරගෙන මොකටද මේ කඩිමුඩිය ලැහැස්ති වෙන්නේ හන්තාන? අපි හන්තාන සඳගිරි සෑය වාර්ෂිකව පවත්වන ලොකුම පුණ්‍ය කටයුත්ත අපේ හැමෝටම. ඒ කියන්නේ කවද්ද දවස? ඇසල පොයේ දවස. ඇසල පොයේට ලංකාව වටෙන්ම සිල් සමාදන් වෙන්න තරුණ තරුණියන් වැඩිහිටි අය කුඩා දරුවෝ රට වටෙන්ම සඳගිරි සෑයට එනවා. අසංකයත් සිල් ගන්නවද? මේ පාර සිල් ගන්න වෙන්නේ නැහැ මතර. සිල් ගන්න නැද්ද? එතකොට මොකද්ද කරන්නේ? සිල් ගන්නේ නැත්තන්ට මේ අපි සංග්‍රහ කටයුතු, සංවිධාන කටයුතු, දානමාන, ගිලන්පස ඒ සියලු කටයුතු අයියා කෙලින්ම සංවිධාන කටයුතු. සංවිධාන කටයුතු බාර වෙන්නේ. පේනවනේ අපේ අසංකය සංවිධාන කටයුතු වලට පවා වෙනම සංවිධාන කටයුතු වල ඔක්කොම කීයක් ඉන්නවද දැන්? මේ වෙනකොට 250ක් විතර කැමැත්ත පළ දැනට සංවිධාන කටයුතු වලට විතරක්ම 250ක ටීම් එකක් අපි ලැහැස්ති කරලා තියෙනවා. ඇසල පොයට හැමෝටම ආරාධනා කරනවා එන්න විහාරගේ විවෘත වෙනවා. ලංකාවේ ලස්සන පන්සල කොහෙද? හන්තාන සඳගිරි සෑය. දැන් ගාඩන් එකේම හදලා රෝස මල් හදලා රෝස ආච්චි හදලා දැන් වැඩ ගොඩයි. අපි පෙන්නන්නම් පළවෙනිදා ඉඳලා නවවෙනිදා දක්වා අපි ෆොටෝස් ටික එළියට දානවා සඳගිරි සෑය උද්‍යානයේ. ඉතින් ඇසල පොයට සඳගිරි සෑයේ පින්කම් ගොඩයි. ටීවී දෙරණ සජීවී විකාශයේ සහිතව දවස පුරා උදේ 5:30 ඉඳලා සවස 7 දක්වා නේ සංගය පැවැත්වෙනවා. ඉතින් සිල් සමාදන් වෙන්නේ නැ හැමෝටම දානමාන සියලු ප්‍රත්‍යපහසුකම් සූදානම් වීලෝටනේ ඇත්තනම අසංකයලා ඇතුළු 250ක කණ්ඩායමක් සංවිධානයට දාලා තියෙනවා. දැනට 600කට ආසන්න ප්‍රමාණයක් සිල් සමාදන් වෙන්න ලියාපදිංචි වෙලා තියෙනවා. ඉතින් ආරාධනා කරනවා රට වටේ පුළුවන් හැමෝම ඇසල පුරපසළොස්වක පොහොය දවසට හන්තාන සඳගිරි සෑයට සිල් සමාදන් වෙන්න එන්න කියලා පවුලේ හැමෝම නැත්නම් පවුලේ හැමෝම මේ සැරේ සිල් ගන්න හන්තානට යමු කියන තේමාව යටතේ ඔයාලත් එන්න ලැහැස්ති නම් නුවරවට ලංකාව වටේ ඕනම කෙනෙක් නුවරවට එන්න ගොඩක් ලේසි. පුළුවන් හැමෝම සිල් ගන්න එන්න. සිල් ගන්න එන අය මොකද අපි හරියට ගාන දැනගන්න ඕනේ. සිල් ගන්න එන අය දැන්ම 07114962050 මගේ දුරකථන අංකයට WhatsApp එකට මැසේජ් එකක් දාන්න. හාමුදුරුවනේ අපි සිල් සමාදන් වෙන්න එනවා කියලා. ඉතින් මේ වීඩියෝ එකත් පුළුවන් හැමෝම ෂෙයා කරන්න කියලා ආරාධනා කරනවා. අපි කොහේදලද සංගය මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ? අපි ඉන්නේ දැන් හලාවත බීච් පාක් එකේ. ලංකාවේ සුන්දරම පළාතකනේ.